ආයි 1 කිලෝමීටර් උඩට ගියාට පස්සේ වලහ ආයි හිටපු තැනට වෙනවලු අහන්නේ වලහගේ පාට. මොකද හිතෙන්නේ? මේ ගන්න කිව්වේ මගේ මේ ෆොරින් යාළුවෙක්. මේ එයා දන්නවා මම මේ වගේ කේස් විසඳන්න මාර ආසයි කියලා. මොන බාණ්ඩෝ කියන එක ඈ. මේ තියෙන මේ ලෝග් ගෝලේ හරිද? පැටියක් නෙවෙයි ඈ. ගෝලයක් කියලා හිතන්නේ. එයා කියන්නේ වලහක් ඉන්නවලු මේකේ. ඒ වලහ යනවලු x දුරක්. x කියන්නේ මං x 1යි කියලා ගන්න ඒ දුර පස්සේ හරිද? කියන්නේ x නෑ 1 කිලෝමීටර් කියලා ගමුකෝ අපි. x දුරක් ඒ වලහ යනවලු දකුණට. x කියන්නේ අපි 1 කිලෝමීටර් කියලා ගමු හරිද? 1 කිලෝමීටර් ඔහම යනවලු දකුණට. ආයි ඒ දුරම යනවලු නැගෙනහිරට. හරිද? එතකොට 1 කිලෝමීටර් නැගෙනහිරට ගිහිල්ලා ආයි යනවලු ඒ දුරම උතුරට. ඒකත් 1 කිලෝමීටර්. හරිද? දැන් අහන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම ගියාට පස්සේ ඒ වලහ ආයි එනවලු හිටපු තැනටම. හරිද? ප්‍රශ්නෙට අහන්නේ වලහගේ පාට. ඒ මොකද්ද? තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේ වගේ චලිතයක මෙන්න මේ වගේ ගමනක මේ වලහ ගියාම x දුරක් යනවා දකුණට. ආයි x දුරක් 1 කිලෝමීටරනේ අපි ගත්තේ. ආයි 1 කිලෝමීටර යනවා නැගෙනහිරට. ආයි 1 කිලෝමීටර උඩට ගියාට පස්සේ වලහ ආයි හිටපු තැනට වෙනවලු අහන්නේ වලහගේ පාට. මොකද හිතෙන්නේ? ඕක හිතලා මේ එයා මට කිව්වා මේ වලහ දැන් මේ x දුර කියන එක මේ ඒ දුර කොහොම යනවද ඒක ගැන හිතන්න එපා. කොහොම හරි යනවා කියලා හිතන්න එපා. එතකොට මේ මෙන්න මේ සිනාරියෝ එක මම අහලා තියෙනවා ලෝකේ එකම එක තැනක වෙනවා. හරිද? ඒක වෙන්නේ මෙන්න මේ උත්තර ධ්‍රවයේ තියෙනවනේ. උත්තර ධ්‍රවයේ ඉඳන් මේ වගේ මේ ගෝලයක් කියලා හිතන්නේ. හරිද? x දුරක් මේ මෙහෙම දකුණට ගියාම ගෝලේ හන්ද මෙහෙම ඇලයට එන්නේ. හරිද? දකුණට ගිහිල්ලා ආයි x දුරක් නැගෙනහිරට ගිහිල්ලා ආයි x දුරක් උතුරට ගියාම මේ මෙහෙම හිටපු තැනට වෙනවා. එතකොට ඒක හරියටම වෙන්නේ මේක ඒක මේ concept එකක් විදිහට ඒක prove කරලා තියෙනවා. මේ උත්තර ධ්‍රවයේ මෙතන ඉන්න කෙනෙක්. හරිද? එතකොට මේ prove කරාම වෙනවා මේ 90යි මොකද මෙහෙම ගිහිල්ලා මෙහෙම හැරෙනවනේ. මේ මෙතන තියෙන. ඕං. එතකොට මේ ඇත්තටම බැලුවොත් මේ x දුර කියලා හොයලා බැලුවොත් මොකක්ද දන්නවද? මෙතන සමගිය තියෙනවනේ. මේ ඔන්න ඔය සමගියට තියෙන දුර තමයි x දුර කියලා කියන්නේ. හරිද? දැන් ඉතින් වලහගේ පාට කියන්න බෑ.